එතන අපේ හිත මේ හිතේ පදිංචි කාර්යෝ ටිකක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා පින්වතුනි. ඒගොල්ලෝ පදිංචි කාර්යෝ නෙමෙයි. ඒගොල්ලෝ ආගන්තුකයෝ. දැන් ඔබ අහලාද පින්වතුනි? අපි කියන වචනයක් ආගන්තුක උපක්ලේශ වලින් කිලිටි වෙනවා කියලා. අහලා දිනව නේද? ආගන්තුක උපක්ලේශ කිව්වයි ඒවට ආගන්තුක කිව්වයි. ඒගොල්ලෝ මේ හිත ඇතුලේ ඉන්න අය නෙමෙයි පින්වතුනි. ඒගොල්ලෝ හිත ඇතුලේ පදිංචිකාරයෝ නෙමෙයි. හිත ඇතුලේ පදිංචිකාරයෝ පිරිසක් ඉන්නවා පින්වතුනි. යම් චෛතසික කොටසක් තියෙනවා හිත ඇතුලේ පදිංචිකාරයෝ. ඒ චෛතසික නැතුව මේ හිත හැදෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් හිතක් හැදිලා තියෙනවා නම් අන්නේ චෛතසික ඒකාන්තයෙන්ම තියෙන්න ඕනේ. ඒවට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මනසිකාර කියලා ඔන්න ඔය කියන සබ්බචිත්ත සාධාරණ චෛතසික ටික පින්වතුනි ඔය හිතේ තියෙනවා. දැන් ඔන්න පදිංචිකාරය. හැබැයි තව එකක් එන්න පුළුවන් පින්වතුනි ඔබට කේන්ති කියලා එකක්. ද්වේෂය කියලා එකක් එන්න පුළුවන්. ක්‍රෝධය, ද්වේෂය මොකක් හරි එකක් එන්න පුළුවන්. දැන් මට කියන්න පින්වතුනි මේ ද්වේෂය කියලා ඔබගේ හිතට එන්නේ ගෙදර ඉන්න කෙද්ද? එහෙම නැත්නම් ආගන්තුකෙද්ද? ආයි කියන්නේ හොඳටම විශ්වාසද? හොඳටම විශ්වාසද? හරි. ආගන්තුකයාව අර්ථ දක්වන්න. ආවා බොහෝම කෙටි කාලයක් ඉඳලා එයා යනවා. හවුද නැද්ද? ඔබේ ගෙදරට ආගන්තුකයෙක් එනවා පින්වතුනි. ඒ ආවට පස්සේ ඒ ආගන්තුකයා කියනවා මට මේ උළුවහුවෙන් යනකොට ඔළුව වදිනවා මේකේ. ඔබ උළුවහුව කඩනවාද? මේ අද රාත්‍රියේ ඉඳලා හෙට උදේම ඒ මිනිස්සයා යනවා. නමුත් මේ මිනිස්සයා කියනවා මේ ඔළුව හරි කොටයි නේද? මේ මං යනකොට ඔළුව වදිනවා මගේ. ඔබ ඔළුව කඩනවද? නෑ. ඒ මිනිස්සයා කියනවා මේ ළිඳ හරි මේ ඈත නේද තියෙන්නේ. මෙන්න මේ හරිය මගේ ළිඳක් තිබුණා නම්. ඔබ මොකද කරන්නේ? මං ඔබගෙන් අහන්නේ. ඔබ මොකද කරන්නේ? ඔබගේ ඇත්ත කතාව කියන්නේ ඔබ මොකද කරන්නේ? මොකුත් කරන්නේ නෑ. බයින කරන්න යන්නේ නැහැ මොකුත් කරන්නේ නැහැ. ඒ අදහසක් කිව්වා. ඒක පිළිගත්ත හරි. හරිනේ? එහෙනම් ආගන්තුකයෙක් ඇවිදින්න පින්වතුනි. ඒ ආගන්තුකයා මොන විදිහට දේවල් ඉල්ලීම් කරත් ඔබ ඒ ඉල්ලීම් වලට ඉඩ දෙන්නේ නැහැ නේද? පින්වතුනි මේ ද්වේෂය කියලා කියන්නේ තරහව, ඊර්ෂ්‍යාව, වෛරය ඔය එන එකම තියෙන්නේ. නැත්නම් ඔය මොන හරි අනිත් අයව හෙලා දැකීම, එහෙම නැත්නම් අනිත් අයත් එක්ක සමව සිටීමට උත්සාහ කිරීම, අනිත් අයගේ ಗುಣ මැකීම වගේ දේවල් පින්වතුනි හිතට එනවා. ඒකට හේතුව තමයි හිත ඒකට පරිසරයක් වෙලා තියෙන නිසා. බුදුදහමෙන් අපි මේ උගන්වන්න හදන්නේ පින්වතුනි. අපි මේ ඉගෙන ගත්තේ මේ මහා තේර පරම්පරාවෙන් අපිට හම්බෙච්ච දායාදයෙන් අන්නේ හිතේ තියෙන පරිසරය අයින් කරන්න. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ඔන්න ඔය කියන ආගන්තුක උපක්ලේශයන්ට එන්න බැරි තැනට හිත සකස් කරපු උතුමෙක්. එහෙම සකස් වෙච්ච හිතක්. ආගන්තුක උපක්ලේශයන්ට එන්න බැරි වෙන සකස් වෙච්ච හිතක්. නමුත් ඔබට තියෙන වෙනතනේ ආගන්තුක උපක්ලේශයන්ට ඕන වෙලාවක එන්න පුළුවන් හිතක්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දැනගන්න ඕන කාරණාව මොකද්ද? මේක මොකක් කියලාද? ආගන්තුක උපක්ලේශයක් ඔය ඇවිදලා තියෙන. බලන්න පිළිදෙන ආගන්තුක කියන වචනේ ඇතුලේ මොන තරම් සහනයක් තියෙනවද කියලා. ආගන්තුක කියන වචනේ ඇතුලේ ඔය සහනය තියෙනවා. එහෙනම් දැන් ඔබ ඉන්නකොට මොකද වෙන්නේ? එක පාට කාවරි දකින්න. දැක්ක ගමන් පින්වතුනි ඔබගේ හිතට කේන්තියක් එනවා. ඔය කේන්තිය ආපු ගමන් පින්වතුනි ඔබ පළවෙනිටම තීරණය කරන්නේ මොකද්ද? මේ ආගන්තුකයෙක්. එහෙනම් ඔන්න හොඳට ඔළුවේ තියාගන්න. හොඳට ඔළුවේ තියාගන්න. ආගන්තුකයෙක් නම් ඔය ආවේ. ඒ ආගන්තුකයා කියන එක පදයකටවත් නටන්න එපා. ඒකට ඕනේ ධර්මාවබෝධය නෙමෙයි තියෙන්නේ. ඒකට ඕනේ වීර්යයි ඉවසීමයි කියන්නේ.